හරියට ප්‍රිය කරන ගීතයක්. හැබැයි මෙතෙක් කල මගේ ඔළුවේ තිබුණ බාතියත හිටියේ. බාතිය උමාරතයි මනස හිටියේ. අද ওই දෙදෙනා ඒ දෙන්නා මැකුවා. දැන් ආයෙ මට ඒ දෙන්න පෙනේද දන්නේ නැහැ වේදිකාවේ දකින්නකම්. කපල්ලක් ගැන කතා කරනකොට හරි විශේෂ දෙයක් තියෙනවා. ওই දෙන්නගේ එක හાર્ට් බීට් එකක් දැනෙනවා කියලා අපිට දැනෙනවා. ඔයගොල්ලන්ගේ හાર્ට් බීට් එක එකයි. කපල්ලක් ඉවලක් නටනකොට වැදගත් දෙයක් තමයි හાર્ට් බීට් එක. ප්‍රේක්ෂකයන්ට එන්න ලේසිම විදිහ අයි කන්ටැක්ට් එක, අයි කරන්ට් එක. ඒකේ දෙවෙනි කොටස තමයි බොඩි හීට් එක. ඔය දෙන්නගේ දෙවෙනි පැත්තටත් ඇවිල්ලා. ඒ කියන්නේ බොඩි හීට් එකේ හීට් එකත් ඒ එනර්ජි එකත් ඒ ශක්තියත් අපිට ඔඩියන්ස් එකට එනවා. මම පොඩ්ඩක් අකමැති අශ්විනගේ කරාමුදේට. මමයි කියන්නේ කියලා. ඒක මට පේන විදිහ ටිකක් ලොකුට ගෙලේ ගහණේගේ බෙල හරි ලස්සනයි. ටිකක් හුඟක් දුරට ඒක පෙන්වන්න ඕනේ. ඒක වහලා තියෙන ඉතින්. වෙන ඉතින් කියන්න දෙයක් නැහැ. අපූර්ව ගීතයක අපූර්ව නිර්මාණයක්. මේ වටේ තේමා වුණේ සිංහල සිනමා ගීතයකට ඇක්ට් එකක්. ඒ කියන්නේ රංගනයත් එක්ක නර්තනයක් ඉදිරිපත් කිරීම. මම හිතන්නේ පියාඹන්න මං ආසයි කියන එක ඉතාමත් බුද්ධිමත් වෙන තෝරගත්ත. මොකද මේ වකවානුවේ තමත ප්‍රසිද්ධියටපත් වෙච්ච ගීතයක්. මම විශ්වාස කරනවා හෂ්නිගෙන් ලැබිච්ච දායකත්වයේ අති විශිෂ්ටයි කියලා. ඔබ ඒකට දීපු ඒ ලායන්විත සහ ප්‍රේමාන්විත ඒ රංගන නර්තනය ඉතාමත් විශිෂ්ටයි. මට මේ වෙලාවේ හිතුණා කවුද මේ වගේ ලස්සන සුන්දර තැන් අපිට පෙන්වලා තියෙන්නේ මේ වගේ ලස්සනට. මේ රාජේෂ් කන්නයි ශර්මිලා තාගෝර්ද එහෙම නැත්නම් ශාරුක් ඛානුයි කාජල්ද එහෙම නැත්නම් විජය මාලිනීද මේ අපේ මනස් රූපවල තියෙන බොහොම ප්‍රේමාන්විත රංගන ඒ වගේ බොහොම සුළු ඉරියව් වලින් හරිම ලස්සන අලංකාරයක් මැව්වා. ප්‍රේමයේ එහි සුන්දරත්වයෙන් මවලා ඉවරයි ඔබ වේදිකාවට එන්නේ ඉස්සෙල්ලම. තාම ලස්සන අර චන්න කිව්වා වගේ අයි කන්ටැක්ට් එකෙන් දෙන්න හරිය ලස්සනට සම්බන්ධ වුණා. දෙන්න දිහා නොබලක්. ඒ ලයාන්විත බව රඳවාගෙන ඉතාම ලස්සනට මම හිතන්නේ ඔබට තියෙන හැකියාවෙන් 10න් එකක්වත් පාවිච්චි කළේ නැහැ. නමුත් ඒ නිරූපණය පෙනෙන විදිහට ඔබ ඒ නර්තනයෙන් වැහිලා යන්න දෙන්නේ නැතුව තේමාවට එකඟව අද ඉදිරිපත් කළා. මම හිතන්නේ ඒක තවත් ඔබේ දක්ෂතාවයේ තවත් පැතිකඩක් වෙන්න එකක්. ඉස්සෙල්ලත් මට හෂිනි ගැන කතා කරන්න බැරි වුණා. You were perfect in the earlier one, and even this one you contributed so much. You are a great dancer. විශේෂයෙන් ප්‍රේමාන්විත ගීතයක් රූගත කරද්දී ඒ ගීතයේ තියෙන වචනවල අදහසත් එක්ක තමන්ගේ සහායකයෙක්ගේ මූණ දිහා බලලා ඒ ගීතය කියද්දී ඒ එන හිනාව නතර කරගන්න බෑ. ඒක හදවතින්ම එන දෙයක් ඇත්තටම. මම හරිම වින්දනයක් ලැබුවා මේ ගීතය ඔබ දෙදෙනා මෙතන ඉදිරිපත් කරද්දී. හරිම ලස්සනයි. මම සුබ පතනවා. දුෂාන් සහ අශ්විනීගේ මේ නර්තන අංගයේ තිබෙන රොමැන්ටික් බව වැඩිපුරම දැනෙන්නේ රවින්ද්‍ර රංගනී මහත්මයාට. මම හිතන්නේ ඔහුට වසර ගණනාවකට එහාට ගිහිල්ලා මම හිතන්නේ මාලනී ෆොන්සේකා මහත්මියත් එක්ක රංගපාපු ඒ සමහර ගීතමය ජයවැඩිත මතක් වෙලාද කොහෙද? මම හිතන්නේ මාලනී ෆොන්සේකා මහත්මියත් එහෙමයි. ඒ නිසා බලමු ඔවුන් කොයිතරම් දුරට ඔබේ නර්තනය ගැන සෑහීමට පත් වුණාද කියලා. ඒ නිසා මම මුලින්ම කැමති දැනගන්න මාලනී ෆොන්සේකා මහත්මිය ලබා දෙන ලකුණු සංඛ්‍යාව. ලකුණු 10ක් ලබා දෙනවා. Thank you. එහෙනම් අපි බලමු රවින්ද්‍ර රංගනී මහත්මයා ලකුණු කීයක් ලබා දෙවිද කියලා. ලකුණු 10යි. රෝසි සේනානායක මහත්මිය ඔබ ලබා දෙන ලකුණු සංඛ්‍යාව තවත් ලකුණු 10ක්. හොඳයි බොහොම සතුටින් තමයි මේ දෙදෙනාම ඉන්නේ. ඉතින් මේ සතුට වැඩි කරන්න පුළුවන් ආදරණීය ප්‍රේක්ෂක ඔබට ඔබේ මනාප ලබා දෙන්න ඕන්ට SDS හිස්තනක් අංක 1 ටයිප් කරලා සෙන්ඩ් කරන්න 7488ට. ඒ වගේම ලංකාවේ දුරකථන මාර්ගය ඔස්සේ 1577 ඩයල් කරලා ඔබට පුළුවන් ඔබේ මනාප ලබා දෙන දුෂාන් සහ හෂ්නිට අංක කියන්න. එක. අංක 1. හොඳයි. හොඳයි. සුපතම අපි නැවත